මිනීමරුමක් කරාට පස්සේ ඒකෙන් බේරෙන්න මිනිස්සු එක එක විදිහ දේවල් කරනවා. ඒත් ඔය අහලා තියෙනවද පොලිසියෙන් බේරෙන්න තමන්ගෙම මූණේ කෑලි කපාගත්ත මිනිස්සෙක් ගැන? ඉතින් අද මං කතා කරන්න යන්නේ ඒ වගේ මිනිස්සෙක් ගැන සහ එයා කරපු ම්ලේච්ඡ මිනීමරුම ගැන. මේ ඉන්නේ ලින්සි හෝකර්. එයා ඉපදිලා තියෙන්නේ 1984 දෙසැම්බර් 30 වෙනිදා ලන්ඩන් වල කොවෙන්ට්‍රි කියන සිටි එකේ. එයාගේ තාත්තගේ නම තමයි බිල් හෝකර්. එයාගේ අම්මා ජූලියා හෝකර්. ඒ වගේම තමයි ලින්සිට ඉඳලා තියෙනවා ලුයිස් සහ ලීසා කියලා සහෝදරියෝ දෙන්නෙකුත්. කොහොම හරි ලින්සි එයාගේ මූලික අධ්‍යාපනය ලබලා තියෙන්නේ හෙන්රි ද 8 කියන ඉස්කෝලේ. ඊට පස්සේ උසස් අධ්‍යාපනය සඳහා බයොලොජි ඉගෙන ගන්න එයා ලීඩ්ස් යුනිවර්සිටි එකට ගිහින් තියෙනවා. වාර්තා වෙන විදිහට ඉගෙන ගන්න සෑහෙන දක්ෂකමක් පෙන්වලා තියෙන ලින්සි 2006 දී ලීඩ්ස් යුනිවර්සිටි එකෙන් අවුට් වෙලා තියෙන්නේ ෆස්ට් ක්ලාස් එකකුත් එක්ක. ලින්සි හිතාගෙන ඉඳලා තියෙන්නේ MSc එකක් එහෙම කරලා තවත් ඉස්සරහට ඉගෙන ගන්න ඕනේ කියලා. ඒත් එයාට අලුත් දේවල් කරලා බලන්න සෑහෙන ලොකු ආසාවක් තිබිලා තියෙනවා. ඒකින්ද යුනිවර්සිටි එකෙන් අවුට් වුණාට පස්සේ ආ තීරණය කරලා තියෙනවා ඉගෙන ගන්න එකෙන් අවුරුද්දක විතර පොඩි බ්‍රේක් එකක් අරගෙන මොකක් හරි වෙනස්ම දෙයක් කරලා බලන්න ඕනේ කියලා. ඒ අනුව එයා කරලා තියෙන්නේ ජපාන් වල තියෙන නෝවා කියලා ඉංග්‍රීසි ටීචින් ස්කූල් එකකට ඇතුළත් වෙන එක. ඒ විදිහට 2006 ඔක්තෝබර් මාසෙදී එයා ඉංග්ලන්ඩ් වලින් පිටත් වෙලා ජපාන් වලට ගිහින් තියෙනවා. නෝවා කියලා කියන්නේ ජපානයේ තියෙන ලොකුම ප්‍රයිවට් ඉංග්‍රීසි ස්කූල් අතරින් එකක්. වාර්තා වෙන විදිහට ජපානයේ ඇතුලේ නෝවා එකේ බ්‍රාන්චස් 300කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. කොහොම හරි ඉංග්‍රීසි ටීචර් කෙනෙක් විදිහට මේ ස්කූල් එකට සම්බන්ධ වෙලා තියෙන ලින්සිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙන්නේ ටෝකියෝ වල කොයිවා කියන පැත්තේ. ඒත් ලින්සි නතර වෙලා තියෙන්නේ කොයිවා වලට ටිකක් විතර එහයින් තියෙන චීබා කියලා පැත්තක. මොකද ඒ පැත්තේ ටිකක් අඩු ගණන් වලට නතර වෙන්න තැන් තිබිලා තියෙනවා. ලින්සි නතර වෙන්න තෝරගෙන තියෙන්නේ එයා වගේම තවත් ඉංග්‍රීසි ටීචර්ස්ලා දෙන්නෙක් නතර වෙලා ඉඳපු තැනක්. එතන නතර වෙලා වැඩි කාලයක් යන කලින් ඒ තුන්දෙනා සෑහෙන හොඳ යාළුවෝ බවට පත් වෙලා තියෙනවා. ජපානයේ කල්චර් එකට, කෑම වලට, පරිසරයට, ඒ වගේ හැම දෙයකටම ලින්සි සෑහෙන ආස කරලා තියෙනවා. ඒකින්ද එහි හිටපු කාල සීමාව එයා සෑහෙන විනෝදෙන් තමයි ගත කරලා තියෙන්නේ. ඒ කොහොම වුණත් මේ විදිහට ජපානයට ඇවිල්ලා මාස 6ක් විතර ගත වෙද්දී ලින්සිට ටිකක් අමුතු විදිහේ අත්දැකීමකට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් උදේ වැඩට යද්දී ලින්සි චීබා වල ඉඳලා කොයිවා වලට ගිහින් තියෙන්නේ ට්‍රේන් එකක. එයා තමන් ඉඳපු අපාර්ට්මන්ට් එකේ ඉඳලා ස්ටේෂන් එක ගාවට බයිසිකල් එකක ඇවිල්ලා ඒක ස්ටේෂන් එක ගාව තියලා තමයි එතනින් ට්‍රේන් එකකට නැගලා තියෙන්නේ. කොහොම හරි එක දවසක් වැඩ ඇරිලා ඇවිල්ලා ස්ටේෂන් එකෙන් බැහැලා තමන්ගේ බයිසිකල් එක අන්ලොක් කර කර ඉද්දී ලින්සිට ඇහිලා තියෙනවා පිටිපස්සේ ඉඳලා කවුරු හරි කෙනෙක් එයාට කතා කරන සද්දේ. හැරිලා බලද්දී එයාට පෙන්ලා තියෙනවා ජපන් ජාතික තරුණයෙක් එතන හිටගෙන ඉන්න විදිය. ඒ වෙලාවේ ලින්සි ඒ පැත්තට හැරුණට පස්සේ ඒ තරුණයා ලින්සිට කියලා තියෙනවා ඔයා තමයි මගේ ඉංග්‍රීසි ටීචර් කියලා. ඒත් ලින්සිට හොඳටම මතක තිබිලා තියෙනවා මේ තරුණයා එයාගෙන් ඉගෙනගත්ත කෙනෙක් නම් නෙවෙයි කියලා. ඒකින්ද ලින්සි කරලා තියෙන්නේ ඒ තරුණයාට කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැතුව තමන්ගේ බයිසිකල් එකත් තල්ලු කරගෙන එතනින් ටිකක් එහාට යන එක. ඒ විදිහට ටිකක් එහාට ගිහින් හැරිලා බලද්දී ලින්සිට පෙනිලා තියෙනවා අර මිනිස්සයා එයාගේ පස්සෙන් එනවා කියලා. ෆිසිකල් කෙමිස්ට්‍රි. එහෙම නැත්තම් භෞතික රසායනය කියලා කියන්නේ කෙමිස්ට්‍රි වල තියෙන වැදගත්ම කොටසක්. ඒත් ඔයාට හිතෙනවා නම් ඔයාට ෆිසිකල් කෙමිස්ට්‍රි අමාරුයි කියලා එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි ඒ ප්‍රශ්නේ බොහොම ලේසියෙන් විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයක්. මොකද හරි විදිහට ඉගෙන ගත්තොත් ෆිසිකල් කෙමිස්ට්‍රි කියලා කියන්නේ එහෙම අමාරු කොටසක් නෙවෙයි. ඒක නිසා මම හිතුවා A level කෙමිස්ට්‍රි වල ෆිසිකල් කෙමිස්ට්‍රි කොටස. ඒ කියන්නේ පදාර්ථයේ වායුමය අවස්ථාව, ශක්ති විද්‍යාව, චාලක රසායනය, රසායනික සමතුලිතතාවය, ඉලෙක්ට්‍රෝඩ රසායනය කියන කොටස් ටික සෑහෙන ඉක්මනින් ආවරණය කරන විශේෂ පන්තියක් පටන් ගන්නවා. ඉතින් මේ පන්තිය ආරම්භ වෙන්නේ මේ සිකුරාදා. ඒ කියන්නේ අප්‍රේල් 11 වෙනි සිකුරාදා උදේ 8ට මහනුවර තිනෙත් අධ්‍යාපන ආයතනයේදී වායු පාඩමෙන්. මේ පන්තියේදී වායු පාඩම දවස් 2කින් ආවරණය කරනවා. ඒ වගේම තමයි මේ දවස් 2 ඇතුළත වායු පාඩමට අදාළ පාස් පේපර්ස් වල තියෙන ප්‍රශ්න වගේම ස්කූල් පේපර්ස් වල තියෙන ප්‍රශ්නත් සාකච්ඡා කරනවා. ඉතින් ඔයා මහනුවර අවටින්න කෙනෙක් නම් ඔයාට පුළුවන් අප්‍රේල් 11 වෙනි සිකුරාදා උදේ 8ට මහනුවර තිනෙත් අධ්‍යාපන ආයතනයට ඇවිල්ලා මේ පන්තියට සහභාගී වෙලා බලන්න.
ඒක දැක්කට පස්සේ ටිකක් කලබල වෙලා තියෙන ලින්සි පුළුවන් තරම් ඉක්මනට තමන්ගේ බයිසිකල් එකට නැගලා තමන්ගේ අපාර්ට්මන්ට් එක පැත්තට යන්න පටන් අරන් තියෙනවා. ඒත් අර මිනිස්සයා නම් එයාගේ පස්සෙන් එන එක නවත්තලා නැහැ. ලින්සිට පෙන්ලා තියෙනවා ඉස්සල්ලාම හෙම්බීට ඇවිදගෙන ආවේ මිනිස්සයා තවත් ටික වෙලාවකින් එයාගේ පස්සෙන් දුවගෙන එන්න පටන් ගන්න විදිය. ඒ විදිහට එයාගේ ළඟටම ඇවිත් තියෙන මිනිස්සයා උත්සාහ කරලා තියෙනවා බයිසිකල් එකත් පැදගෙන යන ගමන් ඉන්න ලින්සිව කතාවකට අල්ලගන්න. එයා ලින්සිගෙන් එයා කොහේ ඉඳලාද ආවේ කොහෙන්ද ඉගෙන ගත්තේ වගේ ප්‍රශ්න අහලා තිබ්බත් ලින්සි එයාව ගණන් අරගෙන නැහැ. බයිසිකල් එක පදින වේගය වැඩි කරත් ලින්සිට ඒ මිනිස්සයාව මග අරින්න නම් පුළුවන් වෙලා නැහැ. එයා දිගටම ලින්සිගේ පිටිපස්සෙන්ම ඇවිත් තියෙනවා. කොහොම හරි අන්තිමේදී ලින්සි තමන් නතර වෙලා ඉඳපු අපාර්ට්මන්ට් එක ගාවට ඇවිත් තියෙනවා. ලින්සි තමන්ගේ අපාර්ට්මන්ට් එක ළඟ බයිසිකල් එක නතර කරලා ඒකට ලොක් එක දාන ගමන් ඉද්දි අර තරුණයා ආයෙත් එයා ගාවට ඇවිත් තියෙනවා. ඊට පස්සේ එයා ආයෙත් වතාවක් ලින්සිගෙන් ප්‍රශ්නයක් අහලා තියෙනවා. එයා ලින්සිගෙන් අහලා තියෙනවා ලින්සි තමන්ට ඉංග්‍රීසි උගන්වන්න කැමතිද කියලා. එයා කියලා තියෙනවා ලින්සිට කොහේ හරි කැෆේ එකකදී යාට උගන්වන්න පුළුවන් කියලා වගේම එයා ඒකට ලින්සිට හොඳ ගාණක් ගෙවන්න කැමතියි කියලා. ඒත් ලින්සි යාගේ ඉල්ලීම බොහොම ආචාරශීලීව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මොකද ඒ වෙද්දිත් ලින්සිට තිබිලා තියෙන්නේ සෑහෙන කාර්යබහුල ජීවිතයක්. ඉතින් එයාට ඕනේ වෙලා නැහැ ඒකට තවත් වැඩ එකතු කරගන්න. කොහොම හරි ලින්සි යාගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරාට පස්සේ අර මිනිස්සයාගේ මූණෙන් බලාපොරොත්තු කඩවීමක් පේන්න තිබ්බත් එයා ආයෙත් ලින්සිගෙන් ඒ ගැන අහලා නැහැ. ඒත් ඒ වෙලාවේ එයා ලින්සිගෙන් අහලා තියෙනවා කරුණා කරලා එයාට වතුර වීදුරුවක් දෙන්න පුළුවන්ද කියලා. මේ මිනිස්සයාව තමන්ගේ අපාර්ට්මන්ට් එක ඇතුළට ගෙන්න ගන්න කැමැත්තක් තිබිලා නැති වුණත් ලින්සිට වතුර වීදුරුවක් ඉල්ලපු කෙනෙක්ට බෑ කියන්න හිතෙලා නැහැ. ඒක නිසා අකමැත්තෙන් වුණත් ලින්සි එයාට තමන්ගේ අපාර්ට්මන්ට් එක ඇතුළට එන්න ඉඩ දීලා තියෙනවා. මොකද ඒ වෙලාවේ තමන්ගේ යාළුවෝ දෙන්නත් අපාර්ට්මන්ට් එකේ ඉඳපු හින්දා මේ මිනිස්සයාව ඇතුළට ගන්න එකේ ලොකු අවදානමක් තියෙනවා කියලා ලින්සිට හිතෙලා නැහැ. ඒ වගේම තමයි යාට මේ මිනිස්සයාට පෙන්වන්න ඕන වෙලා තියෙනවා තමන් ඉන්නේ තනියෙන් නෙවෙයි කියලා. ලින්සිගේ අපාර්ට්මන්ට් එක ඇතුළට ඇවිල්ලා එයා දුන්න වතුර එකත් බොන ගමන් අර තරුණයා ආයෙත් පාරක් ලින්සිට එයාර කලින් කරපු ඉල්ලීමම ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ පාර එයා කෙලින්ම ලින්සිට ගාණක් කියලා තියෙනවා තමන්ට උගන්වන්න එනවට. එයා කියලා තියෙන විදිහට එයා කැමති ලින්සිට පැයකට ඩොලර් 32ක මුදලක් ගෙවන්න. ඒක ඇහුවට පස්සේ නම් ලින්සිගේ අදහස ටිකක් විතර වෙනස් වෙලා තියෙනවා. මොකද නෝවා එකේ උගන්නලා සාමාන්‍ය පඩියක් ගත්තට එයාට තවත් මුදල් අවශ්‍යතා සෑහෙන්න තිබිලා තියෙනවා. අනිත් එක තමයි පැයකට ඩොලර් 32ක් කියලා කියන්නේ සෑහෙන හොඳ මුදලක්. ඒ අනුව ලින්සි අර මිනිස්සයාගේ ඉල්ලීමට එකඟ වෙලා තියෙනවා. ඊට පස්සේ යාලා කතා වෙලා තියෙනවා තව දවස් කීපයකට පස්සේ කැෆේ එකකදී හම්බෙන්න. කොහොම හරි තමන්ගේ ඉල්ලීමට ලින්සි එකඟ වුණ එකෙන් අර මිනිස්සයා නම් සෑහෙන්න සතුටු වෙලා තියෙනවා. ලින්සිට ස්තුති කරලා තියෙන එයා ඊළඟට කරලා තියෙන්නේ එයාගේ සාක්කුවෙන් පෑනක් අරගෙන කොලේක මොනවා හරි දෙයක් කුරුටු ගන්න පටන් ගන්න එක. ඊට පස්සේ එයා ඒ කොලේ ලින්සිට දීලා තියෙනවා. ඒ කොලේ එයා ඇඳලා තිබිලා තියෙනවා ලින්සිගේ චිත්‍රයක්. ඒ වගේම එතනම පැත්තකින් එයා තමන්ගේ නම සහ ෆෝන් නම්බර් එක ලියලා තිබිලා තියෙනවා. ඒ කොලේ ලියලා තියෙන විදිහට එයාගේ නම තමයි ටට්සුයා ඉචිහාසි. කතාවේ තවත් ඉස්සරහට යන්න කලින් අපි බලමු මේ ටට්සුයා ඉචිහාසි කියන්නේ කවුද කියලා. ටට්සුයා ඉචිහාසි කියලා කියන්නේ ජපානයේ චීබා ප්‍රීෆෙක්චර් එකේම ඉචිගාවා කියන සිටි එකේ ජීවත් වුණ අවුරුදු 28ක තරුණයෙක්. එයා ඉපදිලා තියෙන්නේ 1979 ජනවාරි 5 වෙනිදා ජපානයේ ගීෆු කියන පැත්තේ. සෑහෙන හොඳ පවුලක කෙනෙක් වුණ ටට්සුයාගේ තාත්තා වැඩ කරලා තියෙන්නේ ඩොක්ටර් කෙනෙක් විදියට. ඒ වගේම එයාගේ අම්මා ඩෙන්ටිස් කෙනෙක්. පොඩි කාලේ ඉඳලම ටට්සුයාවත් ඩොක්ටර් කෙනෙක් කරන්න එයාගේ අම්මට සහ තාත්තට ඕනේ වෙලා තිබ්බත් එයාට ඒක කරගන්න පුළුවන් වෙලා නැහැ. ඩොක්ටර් කෙනෙක් වෙන්න බැරි වුණත් හෝටිකල්චර් සම්බන්ධ ඩිග්‍රී එකක් කරලා තියෙන ටට්සුයා 2005 දී චීබා යුනිවර්සිටි එකෙන් ග්‍රැජුවේට් වෙලා තියෙනවා. ඒත් එයාට කිසිම උවමනාවක් තිබිලා නැහැ ඩිග්‍රී එක ඉවර කරාට පස්සේ රස්සාවක් හොයාගන්න. එයා දිගටම ජීවත් වෙලා තියෙන්නේ එයාගේ අම්මගේ සහ තාත්තගේ සල්ලි වලින්. වාර්තා වෙලා තියෙන විදිහට ටට්සුයාගේ අම්මා සහ තාත්තා හැම මාසයකදීම එයාට යෙන් ලක්ෂයක් දීලා තියෙනවා. යෙන් ලක්ෂයක් කියලා කියන්නේ ආසන්න වශයෙන් ඩොලර් 687ක විතර මුදලක්. කොමාරි ලින්සිව හම්බෙන කාල සීමාවෙද්දී නම් ටට්සුයා කිසිම දෙයකට නීතියෙන් වැරදිකරුවෙක් වෙලා ඉඳපු කෙනෙක් නෙවෙයි. හැබැයි එයාට පොඩි හොරකම් කීපයකට වගේම ගෑනු කෙනෙක්ට පහර දීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තිබිලා තියෙනවා.
මිනිස්සු කියන විදිහට නම් ටට්සුයාගේ තාත්තා අර මිනිස්සයාට සෑහෙන ලොකු ගාණක් දීලා මේ කේස් එක සමතයකට පත් කරගෙන තියෙනවා. වාර්තා වෙන විදිහට ටට්සුයාට එහෙම යාළුවෝ ඉඳලත් නැහැ. එයා වැඩි හරියක්ම ඉඳලා තියෙන්නේ තනියම. ඒ කොහොම වුණත් මේ ටට්සුයා සෑහෙන්න හිතලා තියෙනවා එයාගේ ෆිට්නස් ගැන. හැමදාම වගේ ජිම් එකට ගිහින් තියෙන එයා හැමදාම කිලෝමීටර් 25කට ආසන්න දුරක් බයිසිකල් පැදලා තියෙනවා. මං හිතන්නේ දැන් අපිට තේරුම් ගන්න පුළුවන් එයාට අච්චර දුරක් ලින්සගේ බයිසිකල් එක පිටිපස්සෙන් දුවගෙන එන්න පුළුවන් වුණේ කොහොමද කියලා. කොහොම හරි අර කොලේ ලින්සිට දුන්නට පස්සේ ලින්සි තමන් වෙනුවෙන් වැය කරපු කාලෙට වගේම එයා දුන්න වතුර වීදුරුවටත් ස්තුති කරලා තියෙන ටට්සුයා ලින්සිගේ අපාර්ට්මන්ට් එකෙන් ගිහින් තියෙනවා. ඒකෙන් ටික දවසකට පස්සේ ලින්සි ටට්සුයාට කතා කරලා දවසක් දාගෙන තියෙනවා එයාලගේ පළවෙනි ටීචිං සෙෂන් එක කරන්න. ඒ අනුව 2007 මාර්තු 24 වෙනි සෙනසුරාදා ඒ දෙන්න ඒ පැත්තේ තියෙන කොෆි ෂොප් එකකදී හම්බෙලා තියෙනවා. මේ කොෆි ෂොප් එකේ CCTV කැමරාස් වලින් පේනවා ඕඩර් එකක් දාන්න පොලිමේ ඉන්න අතරේ ටට්සුයා සහ ලින්සේ බොහොම සාමාන්‍ය විදිහට කතා කරමින් ඉන්න විදිය. ඊට පස්සේ එයාලා පැයක විතර කාලයක් යනකම් ඉංග්‍රීසි ලෙසන් එකක් කරගෙන ගිහින් දෙනවා. ඒත් ඒකෙන් පස්සේ ටට්සුයා ලින්සිට කියලා තියෙනවා එයාට ලින්සිට ගෙවන්න ඕනේ සල්ලි ගේන්න අමතක වුණා කියලා. ඉතින් එයා කියලා තියෙනවා තමන් ඉන්නේ මේ කැෆේ එකට කිලෝමීටරයක් විතර එහයින් හින්දා ලින්සිට යත් එක්කම එහෙට ගිහිල්ලා සල්ලිත් අරගෙන එහෙම්ම ආපහු යන්න පුළුවන් කියලා. ඒ වෙලාවේ ලින්සෙත් ඒ අදහසට එකඟ වෙලා තියෙනවා. මං හිතන්නේ ඒ වෙද්දි එයාට ටට්සුයා ගැන යම්කිසි විශ්වාසයක් ඇති වෙලා තියෙන්න ඇති. එහෙම නැත්නම් ස්ටේෂන් එකේ ඉඳලා තමන්ගේ අපාර්ට්මන්ට් එක ළඟටම තමන්ගේ පස්සෙන් ආව මිනිස්සයත් එක්ක එයාගේ අපාර්ට්මන්ට් එකට යන්න ලින්සිට හිතෙන්න විදියක් නැහැනේ. කොහොම හරි ඊට පස්සේ දෙන්නම ටැක්සි එකකට නැගලා ටට්සුයාගේ අපාර්ට්මන්ට් එක තියෙන තැනට ගිහින් තියෙනවා. එතනින් බැහැලා ටට්සුයත් එක්ක යන්න කලින් ලින්සි එයාලාව ටැක්සි එකේ ඩ්‍රයිවර්ට කියලා තියෙනවා එයා ආපහු එනකන් එතනම ඉන්න කියලා. මොකද එදා හවස ලින්සිට වැඩට යන්න තිබිලා තියෙනවා. ඉතින් ඒ ටැක්සි ඩ්‍රයිවර් එතෙන්ට වෙලා සෑහෙන වෙලාවක් බලාගෙන ඉඳලා තිබ්බත් ලින්සි ආපහු ඇවිත් නැහැ. ඒත් ඒ ටැක්සි ඩ්‍රයිවර් ඒ ගැන වැඩි හිතන්න ගිහින් නැහැ. එයාට හිතිලා තියෙනවා සමහර විට ලින්සිගේ ප්ලෑන් එක වෙනස් වුණා වෙන්න පුළුවන් කියලා. ඒක නිසා එයා ඒ ගැන කිසිම දෙයක් හොයන්න යන්නේ නැතුව එතනින් ගිහින් තියෙනවා. ඒ කොහොම වුණත් එදා හවස ලින්සි වැඩට ඇවිල්ලා නැති නිසා නෝවා එකෙන් ලින්සිගේ රූම්මේට්ස්ලා දෙන්නට කතා කරලා ඒ ගැන දැනුම් දීලා තියෙනවා. ඒ දෙන්න තවත් ටිකක් රෑ වෙනකන් ලින්සි එයිද කියලා බලාගෙන හිටියත් ලින්සි අපාර්ට්මන්ට් එකට ඇවිල්ලත් නැහැ. ඒ වගේම තමයි එයාගේ ෆෝන් එක වැඩ කරලත් නැහැ. ඉතින් එයාලා කරලා තියෙන්නේ එදා රෑම පොලිසියට කතා කරලා මේ ගැන දැනුම් දෙන එක. ඒත් පොලිසියෙන් නම් මේ දැනුම් දීම එච්චරම ගණන් අරගෙන නැහැ. මාර්තු 26 වෙනි සදුදාත් ලින්සි වැඩට ආවේ නැති නිසා නෝවා එකෙන් ඉංග්ලන්ඩ් වල ඉන්න ලින්සිගේ අම්මට සහ තාත්තට වගේම පොලිසියටත් කතා කරලා මේ ගැන දැනුම් දීලා තියෙනවා. ඒ දැනුම් දීමට පස්සේ තමයි පොලිසිය හරියට මේ ගැන හොයන්න පටන් අරන් තියෙන්නේ. තමන්ගේ පරීක්ෂණය පටන් ගත්තට පස්සේ පොලිසියෙන් මුලින්ම ප්‍රශ්න කරලා තියෙන්නේ ලින්සිගේ රූම්මේට්ස්ලා දෙන්නගෙන්. ඉතින් ඒ දෙන්න දැනගෙන ඉඳලා තියෙනවා ලින්සියා අතුරුදහන් වුණ දවසේ උදේ ටට්සුයාව හම්බෙන්න ගියා කියලා. ඒ වගේම තමයි ටට්සුයා එදා ලින්සිට දුන්න කොලෙත් එයාලගේ අපාර්ට්මන්ට් එකේ තිබිලා තියෙනවා. ඒ දේවලුත් එක්ක පරීක්ෂණය පටන් ගත්ත ගමම්ම පොලිස් නිලධාරීන්ගේ ප්‍රධාන සැකකාරයා බවට පත් වෙලා තියෙන්නේ ටට්සුයා ජෙහසි. ඒ අනුව මාර්තු 26 වෙනිදා හවස 5:40ට විතර පොලිස් නිලධාරීන් දෙන්නෙක් ගිහින් තියෙනවා ටට්සුයාගේ අපාර්ට්මන්ට් එක ළඟට. ඒත් ටට්සුයාගේ අපාර්ට්මන්ට් එකේ දොරට කොච්චර තට්ටු කරත් එයාලට කිසිම ප්‍රතිචාරයක් නම් හම්බෙලා නැහැ. ඒක නිසා මේ පොලිස් කණ්ඩායම ඊළඟට කරලා තියෙන්නේ ටට්සුයාගේ අසල්වාසීන්ට කතා කරලා එයාලගේ අපාර්ට්මන්ට් එකේ බැල්කනි එකට ගිහින් එතනින් ටට්සුයාගේ අපාර්ට්මන්ට් එකේ ඇතුළ බලන්න පුළුවන්ද කියලා බලන එක. ඒ වෙලාවේ ටට්සුයාගේ අපාර්ට්මන්ට් එක ඇතුලේ ලයිට්ස් ඕෆ් කරලා තිබ්බත් එයාලට පෙන්ලා තියෙනවා ඇතුලේ කවුරු හරි එහෙට මෙහෙට ඇවිදිනවා වගේ. ඒ වගේම තමයි එයාලට පෙන්ලා තියෙනවා ටට්සුයාගේ අපාර්ට්මන්ට් එකේ බැල්කනි එකේ බාත් ටබ් එකක් තියලා තියෙන විදිය. මේ වෙලාවේ ඒ පොලිස් නිලධාරීන් දෙන්නට හිතිලා තියෙනවා ටට්සුයා තමන්ගේ අපාර්ට්මන්ට් එක ඇතුලේ ලින්සිව හිර කරගෙන ඉන්නවා වෙන්න පුළුවන් කියලා. ඒක නිසා එයාලා පොලිසියට කතා කරලා කියලා තියෙනවා තමන්ගේ උදව්වට තවත් නිලධාරීන් කණ්ඩායමක් එවන්න කියලා. ඒ අනුව තවත් පැයක් විතර යද්දී තවත් පොලිස් නිලධාරීන් 7 දෙනෙක් ඇවිත් තියෙනවා ටට්සුයාගේ අපාර්ට්මන්ට් එක ළඟට. ඒත් එයාලා ටට්සුයාගේ අපාර්ට්මන්ට් එක ඇතුළට යන්න ලෑස්ති වෙන අතරේ ටට්සුයා එකපාරටම අපාර්ට්මන්ට් එකේ දොරත් ඇරගෙන එළියට ඇවිත් යනවා. ඊට පස්සේ කරලා තියෙන්නේ හයියෙන් දුවන්න පටන් ගන්න එක.
එතන ඉඳපු පොලිසියයි ටච්චයාව අල්ලගන්න උත්සාහ කරලා තිබ්බත් එයාට අල්ලගන්න පුළුවන් වෙලා තියෙන්නේ ටච්චයා දාගෙන ඉඳපු බෑග් එක විතරයි. එයාලා ටච්චයාගේ පස්සෙන් පන්නන්න උත්සාහ කරලා තිබ්බත් ටච්චයාට පුළුවන් වෙලා තියෙනවා එයාලව මග අරගන්න. ඒකෙන් පස්සේ එයාලා ඊළඟට කරලා තියෙන්නේ ටච්චයාගේ අපාර්ට්මන්ට් එක පරීක්ෂා කරලා බලන එක. අපාර්ට්මන්ට් එක ඇතුළට ගියාට පස්සේ යාලට පෙන්ලා තියෙනවා අපාර්ට්මන්ට් එකේ එක එක තැන්වල ලින්සිට අයිති දේවල් වැටිලා තියෙන විදිය. ඒත් ඒ කොහෙවත් ලින්සි නම් පේන්නේ ඉඳලා නැහැ. ඔයාට මතක ඇති කලින් අර පොලිස් නිලධාරීන්ට දකින්න හම්බෙලා තිබ්බා ටච්චයාගේ බැල්කනි එකේ බාත් ටබ් එකක් තියලා තියෙන විදිය. බැල්කනි එකට ගිහිල්ලා බලද්දි ඒගොල්ලන්ට පෙන්ලා තියෙනවා ඒ බාත් ටබ් එකේ තනිකරම පස් පුරවලා තියෙන විදිය. ඒ වගේම තමයි තවත් හොඳට බලද්දි ඒගොල්ලන්ට පෙන්ලා තියෙනවා ඒ පස් අතරින් මිනිස්සෙක්ගේ අතක් මතුවලා තියෙන විදිය. ටච්චයා ලින්සිගේ බොඩි එක ටබ් එක ඇතුළට දාලා පස් වලින් වහලා පස් වලට ජීර්ණකාරකයක් දාලා තිබිලා තියෙනවා. පේන විදිහට එයාගේ අදහස වෙලා තියෙන්නේ එතනදිම ලින්සිගේ බොඩි එක ජීර්ණය වෙන්න දෙන්න. ඒ වගේම තමයි එයා මේ ටබ් එකට පුරවලා තිබ්බ පස් වල මල් පැලවල ඇට වගේකුත් පැල කරලා තිබිලා තියෙනවා. කොමාරි පොලිසියෙන් ලින්සිගේ බොඩි එක හොයාගද්දි එයාගේ අතපය වගේම කටත් ගැට ගහලා තමයි තිබිලා තියෙන්නේ. ඒ වගේම එයාගේ කොණ්ඩේ සම්පූර්ණයෙන්ම කපලා දාලා තිබිලා තියෙනවා. ඊට අමතරව පොලිස් නිලධාරීන්ට දකින්න හම්බෙලා තියෙනවා එයාගේ බොඩි එකේ උඩ කොටසේ සීරුම් තුවාල සෑහෙන ප්‍රමාණයක් තියෙන විදිය. මේ දේවල් වලට අමතරව පොලිස් නිලධාරීන්ට ටච්චයාගේ අපාර්ට්මන්ට් එක ඇතුලේ තිබිලා හම්බෙලා තියෙනවා විග්ස් වගේක්. ඒකත් එක්ක එයාලට හිතිලා තියෙනවා සමහර විට ටච්චයා ට්‍රොස් ඩ්‍රෙසර් කෙනෙක් වෙන්නත් පුළුවන් කියලා. ඒ වගේම තමයි මේකත් එක්ක මිනිස්සු අතරේ කටකතාවක් ඇති වෙලා තියෙනවා. සමහර විට ටච්චයා මේ මිනිමරුම කරන්න ඇත්තෙම ලින්සිගේ කොණ්ඩේ ගන්න ඕනේ හින්දා කියලා. ඒ කොහොම වුණත් ඊළඟ දවස වෙද්දී පොලිසියෙන් ජපානයේ හැම තැනම ටච්චයාව හොයන්න පටන් ගන්න තියෙනවා. එයාලා ජපානයේ හැම තැනකම වගේ ටච්චයාගේ ෆොටෝස් ප්‍රදර්ශනය කරලා නිවේදනය කරලා තියෙනවා. එයාව කොහෙද හරි දැක්කොත් පොලිසියට දැනුම් දෙන්න කියලා. ඒ වගේම තමයි එයාලා නිවේදනය කරලා තියෙනවා ටච්චයා ගැන තොරතුරක් දෙන කෙනෙක්ට සෑහෙන ලොකු මුදල් ත්‍යාගයක් දෙනවා කියලා. ඒත් ඉතින් මේ විදිහට සෑහෙන කාලයක් ගත වෙලා තිබ්බත් පොලිසියට ටච්චයාව හොයාගන්න නම් පුළුවන් වෙලා නැහැ. හැබැයි ඒගොල්ලෝ ටච්චයාව හොයන එක අතහැරලා දාලත් නැහැ. ටච්චයා වෙස් වලාගෙන ඉන්නවා වෙන්නත් පුළුවන් කියලා හිතුණ හින්දා එයාලා එක අවස්ථාවකදී ටච්චයා විග්ස් සහ මේකප් දාගෙන ඉන්න ෆොටෝස් වගේක් ෆොටෝෂොප් කරලා ඒවා මාධ්‍යයට නිදහස් කරලා තියෙනවා. ඒත් ඉතින් ඒකෙනුත් ප්‍රතිඵලයක් නම් හම්බෙලා නැහැ. මේ විදිහට ලින්සිගේ මරණය සිද්ධ වෙලා මාස කීපයක් යද්දී ලින්සිගේ අම්මා සහ තාත්තා ජපානයට ඇවිල්ලා වෙනම කැම්පේන් එකක් පටන් අරන් තියෙනවා මේ මිනිමරුවා ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න. ඒ වගේම තමයි වාර්තා වෙලා තියෙන විදිහට ලින්සිගේ තාත්තා යකුසා සමාජිකයන් වගේක් හම්බෙලා එයාලගෙනුත් උදව් වෙලා තියෙනවා තමන්ගේ දුවගේ මිනිමරුවව හොයාගන්න. ලින්සගේ අම්මගේ සහ තාත්තගේ අදහස වෙලා තියෙන්නේ නම් මේ මිනිමරුවව අල්ලගන්න බැරි වෙලා තියෙන්නේ තනිකරම පොලිස් නිලධාරීන්ගේ වැරද්ද හින්දා කියලා. එයාලා පොලිසියට චෝදනා කරලා තියෙනවා ඒගොල්ලෝ මේ පරීක්ෂණය හරියට කරන්නේ නැහැ කියලා වගේම ඒගොල්ලෝ සෑහෙන කම්මැලි කියලා. එයාලගේ මේ චෝදනා කිරීමත් එක්ක ජපන් වගේම බ්‍රිතාන්‍ය මාධ්‍යවල අවධානයත් පොලිස් නිලධාරීන්ගේ පැත්තට හැරලා තියෙනවා. මෙතනදී මාධ්‍ය වලින් මතු කරලා තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි පොලිස් නිලධාරීන් 9 දෙනෙක්ගෙන් බේරිලා ටච්චයා පැනලා ගියේ කොහොමද කියන එක. ඒ වගේම තමයි පොලිසියෙන් ප්‍රචාරය කරලා තියෙන්නේ ටච්චයාගේ අවුරුදු 7ක් විතර පරණ ෆොටෝ එකක්. ඉතින් මාධ්‍ය වලින් පෙන්නලා තියෙනවා සමහර විට ඒකත් පොලිසියට ටච්චයා ගැන තොරතුරක් හොයාගන්න බැරි වෙන්න හේතුවක් වෙන්න ඇති කියලා. කොහොම හරි මේ කාල සීමාව අතරතුරේදී ටච්චයා ජපානයේ එක එක නගරවල ජීවත් වෙලා තියෙනවා. ඒ විදිහට එක එක නගරවලට මාරු වෙලා අන්තිමේදී 2009 අවුරුද්ද වෙද්දී එයා ඉඳලා තියෙන්නේ ඔසාකාවල. ඒ වෙද්දී එයා කන්ස්ට්‍රක්ෂන් සයිට්ස් වල එක එක පොඩි වැඩ කරලා ප්ලාස්ටික් සැත්කමක් කරන්න සල්ලි එකතු කරන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ වෙද්දී ටච්චයා තමන්ම එක එක දේවල් කරගෙන තමන්ගේ පෙනුම වෙනස් කරගෙන තමයි ඉඳලා තියෙන්නේ. වාර්තා වෙන විදිහට එයා තමන්ගේ ඇඟේ තිබ්බ උපන් ලප සහ ඉන්නෝ කපලා අයින් කරගෙන තියෙනවා. ඒ වගේම එයා තමන්ගේ යටිතොලේ කොටසක් කපලා අයින් කරලා තිබිලා තියෙනවා. ඊට අමතරව එයා තමන්ගේ නහය හිල් කරලා නූලක් පාවිච්චි කරලා නහයේ හැඩේ වෙනස් කරගෙන තියෙනවා.
මේ කාල සීමාව වෙද්දී පොලිසියෙන් ටච්චුවා ගැන මොකක්ම හරි තොරතුරක් දෙන කෙනෙක්ට දෙන්න හිතාගෙන ඉඳපු මුදල යෙන් මිලියන 10 දක්වා වැඩි වෙලා තමයි තිබිලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ වෙද්දී පොලිසියට හිතිලා තිබිලා තියෙනවා ටච්චුවා ප්ලාස්ටික් සැත්කමක් කරගෙන ඉන්න සෑහෙන ලොකු ඉඩක් තියෙනවා කියලා. ඒක නිසා එයාලා ඒ ගැනත් ජනතාව දැනුවත් කරලා තියෙනවා. ඒ නිවේදනයත් එක්ක 2009 ඔක්තෝබර් මාසෙදී නගෝයාවල ඉඳපු ප්ලාස්ටික් සර්ජන් කෙනෙක් පොලිසියට කතා කරලා කියලා තියෙනවා එයාට කියලා කෙනෙක් ප්ලාස්ටික් සැත්කමක් කරගත්තා ඒ කෙනා ටච්චුයා කියලා එයාට හිතෙනවා කියලා. ඒ සැකේ හින්දම එයා ටච්චුයාගේ ප්ලාස්ටික් සැත්කම කරන්න කලින් සහ කරාට පස්සේ ෆොටෝස් දෙකක් අරගෙන තියෙනවා. ඉතින් පොලිසිය ඊළඟට කරලා තියෙන්නේ ටච්චුයාගේ දැන්පෙනුම තියෙන ෆොටෝස් මාධ්‍යවලට ලබා දීලා එයා ගැන තොරතුරක් හොයාගන්න උත්සාහ කරන එක. ඒ විදිහට තමන්ගේ දැන්පෙනුම තියෙන ෆොටෝස් මාධ්‍ය වලින් පෙන්නනවා දැක්කට පස්සේ ටච්චුයාට තේරිලා තියෙනවා තමන් තවදුරටත් ඔසාකාවල ඉන්න එක හරියන්නේ නැහැ කියලා. ඒ අනුව එයා තීරණය කරලා තියෙනවා ඔකිනාවා කියන අයිලන්ඩ් එකට ගිහිල්ලා ඒකේ තියෙන අතෑරලා දාපු කොන්ක්‍රීට් බංකර් එකක් ඇතුලේ ටික කාලයක් ඉන්න. ඉතින් එයා 2009 නොවැම්බර් 10 වෙනිදා ඔසාකාවල ෆෙරි පෝට් එකට ගිහින් තියෙනවා එතනින් ෆෙරි එකක නැගලා ඔකිනාවාට යන්න. ඒත් එයාගේ ප්ලෑන් එක සාර්ථක වෙලා නැහැ. මොකද ඔසාකාවල ෆෙරි පෝට් එකේ වැඩ කරන කෙනෙක් ටච්චුයාව අඳුරගෙන තියෙනවා. ඊට පස්සේ කෙනා කරලා තියෙන්නේ ඒ වෙලාවෙම එතන සිකියුරිටි එකට ඒ ගැන දැනුම් දෙන එක. වැඩි වෙලාවක් යන්න කලින් පොලිස් කණ්ඩායමක් ඇවිත් තියෙනවා ටච්චුයාගේ ඉස්සරහට. ඊට පස්සේ යාලා කරලා තියෙන්නේ ටච්චුයාගෙන් එයාගේ නම අහන එක. මේ වෙද්දි ටච්චුයාට තේරිලා තිබිලා තියෙනවා Tamanට ආයේ ගැලවෙන්න විදියක් නැහැ කියලා. ඉතින් එයා පොලිසියට උත්තර දීලා තියෙනවා. ඔව් මම තමයි ටච්චුයා ඉතිහාසි කියලා. 2009 නොවැම්බර් 10 වෙනිදා තමයි ටච්චුයා ඉතිහාසයව පොලිසියෙන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඒත් මේ කේස් එක සම්බන්ධ නඩුව පවත්වලා තියෙන්නේ 2011 ජූලි 4 වෙනිදා. මේ නඩුව අතරතුරේදී ටච්චුයා පාපොච්චාරණය කරලා තියෙනවා. තමන් ලින්සිව තමන්ගේ අපාර්ට්මන්ට් එකට අරගෙන ගිහිල්ලා දූෂණය කරලා ඊට පස්සේ හුස්ම හිර කරලා මරලා දැම්ම කියලා. ඒ අනුව 2011 ජූලි 21 වෙනිදා උසාවියෙන් තීරණය කරලා තියෙනවා ටච්චුයා ඉතිහාසයට ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලබා දෙන්න. මේ නඩුවේදී ලින්සිගේ පවුල දිගින් දිගටම උසාවියෙන් ඉල්ලලා තියෙනවා ටච්චුයාට මරණ දඬුවම ලබා දෙන්න කියලා. ඒත් උසාවියෙන් නම් ඒකට එකඟ වෙලා නැහැ. කොමාරි මේ නඩු තීන්දුව හම්බෙන්න කලින් ටච්චුයාට පුළුවන් වෙලා තියෙනවා මේ මිනිමෙරුම ගැන සහ තමන් පොලිසියෙන් හැංගිලා ගත කරපු අවුරුදු දෙකමාර ගැන පොතක් ලියලා ඒක පබ්ලිෂ් කරන්න. හැබැයි ඒ පොතෙන් එන හැම ලාභයක්ම එයා පවර්ලා තියෙන්නේ ලින්සගේ පවුලට. ඒත් ලින්සගේ පවුලට නම් ඒක ගන්න ඕනේ වෙලා නැහැ. ඒක නිසා එයාලා ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. වීඩියෝ එක ඉවර කරන්න කලින් මං හිතුවා ඔයගොල්ලොත් එක්ක තවත් පොඩි දෙයක් කතා කරන්න ඕනේ කියලා. මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති මම A level chemistry classes කරන්න පටන් ගත්තා කියලා. ඉතින් ඒක සම්බන්ධව දෙයක් ගැන තමයි මම මේ කතා කරන්න යන්නේ. සමහර විට මෙතනත් ඇතිනේ A level වලට chemistry කරන 2027 A level වෙන්න පුළුවන්. 2026 A level වෙන්න පුළුවන්. එහෙම නැත්නම් 2025 A level වෙන්න පුළුවන්. ඒ කොයිම අවුරුද්දක A level වලට chemistry කරන අය. ඉතින් එතකොට ඔයගොල්ලන්ට අමාරු පාඩම් ඇතිනේ. ඉතින් මම හිතාගෙන ඉන්නවා ඉස්සරහට නිකන් free sessions ටිකක් කරන්න අලුත් channel එකක් හදලා මේකෙම දාන එක අවුල් හින්දා අලුත් channel එකක් හදලා ඕගොල්ලන්ට අමාරු පාඩම් තියෙනවා නම් ඒ ටික විස්තර කරලා YouTube live එකක් වගේ දාන්න. ඉතින් ඕගොල්ලන්ට මොකක් හරි අමාරු පාඩමක් තියෙනවා නම් ඕගොල්ලන්ට පුළුවන් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න බැරි නම් ඕගොල්ලන්ට පුළුවන් private message එකක් හරි දාන්න. එහෙම නැත්නම් මම මොකක් හරි කමෙන්ට් එකේ post එකක් දාන්න. ඕගොල්ලන්ට පුළුවන් ගිහිල්ලා ඒකට කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් පල්ලෙහා මම දාලා තියන්නම් මගේ WhatsApp group එක සහ Telegram group එක ඕගොල්ලන්ට පුළුවන් ඒකට එකතු වෙන්න. ඉතින් එතකොට ඕගොල්ලන්ට පුළුවන් එක්කෝ ඒක යන වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න. එහෙම නැත්නම් ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අර වගේ කමෙන්ට් එකක් දාන්න. එතකොට මට පුළුවන් එහෙම මොකක් හරි ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙන කැලලක් තියෙනවා නම් ඒ කැලල විස්තර කරලා ඒ සම්බන්ධ වීඩියෝ එකක් කරලා හරි එහෙම නැත්නම් YouTube live එකක් හරි මොකක්ම හරි විදියකට අපිට පුළුවන් ඒ ප්‍රශ්න ටික විසඳ ගන්න. ඉතින් මම පල්ලෙහා දාලා තියන්නම් WhatsApp group එකයි Telegram group එකයි. ඒවටත් ඔයගොල්ලන්ට කැමති නම් එකතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි අලුත් එකක් හදමු කොහොම හරි ගමන්නේ. ඒ වගේම Facebook page එක තියෙනවා. ඒකටත් like එකක් දාලා follow කරලා තියාගන්න කැමති නම්. කොහොම හරි ගොඩක් ස්තුතියි වීඩියෝ කරනකම් බැලුවට. ඒ වගේම මේ content එකට support කරන්න ඕනේ කියලා ඔයගොල්ලන්ට හිතෙනවා නම් මේ වීඩියෝ එකට like එකක් දාලා channel එකත් subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.